ඔයත් දැක්කද ජර්මන් වල ඉඳන් ආපු නර්ස් කෙනෙක් ලංකාවේ නර්සින් දරුණුවට විවේචනය කරපු වීඩියෝ එකක්. ඉතින් මමත් ඒ වීඩියෝ එක දැක්කා. ඉතින් මට හිතුණා මේ ගැන කතා කරන්න ඕනේ කියන එක. ඒ ජර්මන් ඉඳන් ආපු නර්සින් කරන ඒ ලේඩි කිව්වේ ඇත්තද? of course එයා කිව්වේ ඇත්ත. ඒ කියන්නේ ලංකාවේ නර්සස්ලා වැඩ කරන්නේ නැහැ, කාඩ් සෙල්ලම් කරනවා. මම හිතනවා ඒ ලේඩි කිව්වේ ඇත්ත කියන එක ප්‍රධාන කරුණු දෙකක් හින්දා. පළවෙනි එක තමයි එයාට ඇත්තටම ලංකාවේ නර්සින් විවේචනය කරන්න එයාට පෞද්ගලික අවශ්‍යතාවයක් නැහැ. සහ එයා ලංකාවේ අනිත් දාලා තිබිච්ච වීඩියෝස් වල එයා ලංකාවේ තියෙන අනිත් දේවල් පැහැදිලි කරන ආකාරය සහ ඒ කියන කරුණු සියලුම දේවල් ඇත්ත. එහෙනම් ඒ කියන්නේ එයා ලංකාවේ නර්සින් ගැන කතා කරපු එකත් අනිවාර්යෙන්ම ඇත්ත වෙන්න ඕනේ. එතකොට මම පැහැදිලි කරන්නම් එයාට මේ දැනුණ වෙනස එයාට වගේම මටත් දැනෙලා තියෙන නිසා මොකද්ද මේ නර්සින් ලංකාවේ නර්සින් ඇයි මේ දරුණුවට විවේචනය වුනේ සහ මොකද්ද මේ ලංකාවේ සහ මේ පිටරටවල තියෙන නර්සින් වල වෙනස මොකද්ද කියන එක තමයි මම අද පැහැදිලි කරන්නේ. ඇත්තටම පිටරටවල වැඩ කරනකොට හෙල්ත් සෙක්ටර් එකේ ගොඩක් දුරට මම මේ කියන කාරණා ගොඩක් රටවල් වලට සමානයි. ඉතින් ප්‍රධානවම ලංකාවේ නැති අනිත් රටවල් වල තියෙන හෙල්ත් සෙක්ටර් වල තියෙන විශේෂත්වය තමයි එයාලට හෙල්ත් සෙක්ටර් එකේ අයට නිතරම ට්‍රේනින්ග්ස් දෙනවා. ඒ වගේම එයාලා නිතරම අලුත් දැනුමත් එක්ක අප්ඩේට් කරනවා. මාස 3න් 3ට මාස 6න් 6ට අවුරුද්දක් ඇතුළත ට්‍රේනින්ග් ගොඩාක් දේවල් දෙනවා. ඒ වගේම හැම සර්ටිෆිකේට් එකක්ම 2 years වලින් වගේ එක්ස්පයර් වෙනවා. ඒ කියන්නේ අපි අලුතින් ටට්ටක් ගාලා ආයෙ අලුතෙන් අප්ඩේට් වෙන්න ඕනේ. ඒ වගේම තමයි ගොඩාක් වෙලාවට මේ රටවල් වල ජොබ් ඔෆර් එක දෙන්නේ. ඒ කියන්නේ ඔයාලට ඔයාගේ ජොබ් එක දෙන්නේ අවුරුදු 2කට හෝ 3කට හෝ පොඩි කාල සීමාවකට. කියන්නේ ජොබ් ඔෆර් එක දෙන්නේ පොඩි කාලයකට. ඔයා හොඳට වැඩ කරොත් විතරයි ඔයාගේ ජොබ් ඔෆර් එක දික් කරන්නේ, එක්ස්ටෙන්ඩ් කරන්නේ. එතකොට ලංකාවේ මේ වගේ තත්වයක් නැහැ. ඔයාලට ඉක්මනට ට්‍රේනින්ග්ස් දෙන්නේ, ඔයාලට ජොබ් ඔෆර් එක දෙන්නේ ටික කාලයකට එහෙම නැහැ. ගවර්න්මන්ට් නම් ඔයාලට අවුරුදු 60 63 වෙනකම් ඔයාලට ජොබ් එක දෙනවා කිසිම ප්‍රශ්නයක් නැහැ. ඔයා හොඳට වැඩ කරත් ඔයාලට ජොබ් එක තියෙනවා, නැති වුණත් තියෙනවා. ඉතින් ඒ විතරක් නෙමෙයි මේවා හෙල්ත් සෙක්ටර් එකේට වැඩ කරන හොස්පිටල් හෝ කෙයා හෝම්ස් හෝ 99%ක් තැන්වල CCTV වලින් ඔයාව මොනිටර් කරනවා. ඒ කියන්නේ ඔයා CCTV එකකින් ඔයාව නිතරම ඔයා කරන දේ රෝගියාට ඔයාගෙන් වරදක් වුණාද, හානියක් වුණාද, කවුද හරි මොනවද කියන එක CCTV වලින් මොනිටර් කරොත් ඔයත් තව ඊට වඩා හොඳට වැඩ කරනව නේද? නමුත් ලංකාවේ තත්ත්වය නැහැ. ඉතින් ලෝකයේ තත්ත්වය තියෙනවා. වැඩ කරන වෙලාවට ඩියුටි අතරේදී මොන හේතුවකටත් ඔයාගේ පර්සනල් ෆෝන් එක යූස් කරන්න බෑ අනිත් රටවල් වල. නමුත් ලංකාවේ පුළුවන්. ලංකාවේ පර්සනල් ෆෝන් එක යූස් කරන්න පුළුවන් කියන්නේ ඒ අතරේදී ගේම් ගහන්නත් පුළුවන් කියන එක. ඒ වගේම තමයි ඒ අතරදී ලෙඩෙකුට හානියක් වෙන්නත් පුළුවන් කියන එක. ඉතින් ඒ විතරක් නෙමෙයි අනිත් රටවල අනිවාර්යයෙන්ම වාගේ මෙඩිකල් එක කියන්නේ මෙඩිකල් ෆිට්ස්ද කියලා නිතරම එයාලා බලනවා. ඒ විතරක් නෙමෙයි ප්‍රොටෝකෝල් එකක් තියෙනවා. මේ ප්‍රොටෝකෝල් එක ඉතින් ඇමතිතුමාගේ ලෙඩාටත් එකයි ඊට වඩා ඩිරෙක්ටර්ගේ ලෙඩාටත් එකයි ලොකු ඔයාගේ ලෙඩාටත් එකයි පොඩිම පන්තියේ ලෙඩාටත් එකයි සියලුම දෙනාට එකම විදියට එකම නීතියෙන් එකම රූල් එක තමයි සියලුම දෙනාට තියෙන මේ ප්‍රොටෝකෝල් එක හරියට ෆලෝ කරන්න විතරයි අපිට තියෙන්නේ. ඉතින් ඒක නිසා නමුත් ලංකාවේ තත්ත්වය නැහැ. ලංකාවේ නීතියක් නැහැ. ලංකාවේ ගොඩාක් දුරට හරි නීතිය හරි තැන ක්‍රියාත්මක වෙන්නේ නැහැ සෞඛ්‍ය තුල. ඉතින් ඒක නිසා ගොඩාක් වෙලාට රෝගීන්ට අසාධාරණයට ලක් වෙනවා. ඉතින් ඒක ඇත්ත. ඒ විතරකුත් නෙමෙයි අනිත් එක තමයි 99% ලෙඩ්ඩු ලංකාවේ දන්නේ නැහැ එයාලගේ රෝගී අයිතිවාසිකම්. يعني patients rights තියෙනවා. මොනවද එයාලගේ මේ තියෙන අයිතිවාසිකම් මොනවද සහ ගොඩාක් දේවල් සම්බන්ධව වුන් දැනුවත් වීම නැති නිසා ඔවුන් අසාධාරණයට ලක් වෙනවා. නමුත් පිට රටවල් වල ඒ තත්ත්වය නෙමෙයි තියෙන්නේ. ගොඩාක් අය සම්බන්ධ සියලුම තොරතුරු ඒගොල්ලෝ හොඳින් දැනුවත්. යම්කිසි චූටි අසාධාරණයක් වුණත් එයාලට අග්ගාලා ඉන්ෆෝම් කරනවා. අදාළ බලධාරීන්ට ඒ සම්බන්ධව දැනුම් දෙනවා. බලධාරීන්ට දැනුම් දුන්නාම ඒ සම්බන්ධව ක්‍රියාත්මක වෙනවා සහ ගොඩක් වෙලාවට ජොබ් එකෙන් ඉතින් අයින් කරන්න උනත් පුළුවන්. ඉතින් අර මං කිව්වා වගේ ඉතින් හොඳ ට්‍රේනින්ග්ස් දීලා CCTV වලින් මොනිටර් කරලා තාමත්ම rules and regulations හරියටම තියෙනකොට අනිවාර්යෙන්ම ඒ සිස්ටම් එක ඇතුලේ වැඩ කරන අයගෙන් 100%ම නිවැරදි කෙයා එකක් රෝගීන්ට යනවා. නමුත් ලංකාවේ සෞඛ්‍ය තුල කරුමෙට ඒ වගේ කිසිම දෙයක් නැහැ. ඒ කියන්නේ සෞඛ්‍ය CCTV වලින් මොනිටර් කරනවද කවුරුවත් නැහැ. කම්ප්ලේන් එකක් කරොත් රෝගියාගේ පැත්තෙන් හිට ගන්නවද කවුරුවත්? රෝගියාට වෙච්ච අසාධාරණය සම්බන්ධයෙන් මොනවත්වත් රෝගීන්ට සාධාරණයක් සිද්ධ වෙනවද? නැහැ. ඉතින් අපිට හිත රවට්ට ගන්න ලෝකේ තියෙන හොඳම සෞඛ්‍ය අපි තමයි කියලා කියන්න
ලෝකේ තියෙන අපි කොරෝනා කාලේ අපි කරේ මෙහෙම අපිට මෙච්චර ලෙඩ ප්‍රමාණයක් ඉන්නවා එහෙම කියලා හිතරවට ගන්න හොඳයි. නමුත් ඔයාලා දන්නවද ලෝකේ අනිත් රටවල මම උදාහරණයක් විදිහට නිව්සීලන්ත ගත්තොත් ලංකාවේ NTS එකේ නර්සින් ට්‍රේනින් ස්කූල් එකේදී ට්‍රේනින් කාලේදී පවා ලංකාවේ ස්ටුඩන්ට් නර්සස්ලට රුපියල් 35000කට වඩා වැඩි මුදලක් ගෙවනවා. අනිත් රටවල් වල ලෝකයේ ඒ නර්සින් ට්‍රේනින් එක ගන්න ඕන විශාල මුදලක් වියදම් කරලා. ඒ කියන්නේ ඒක ෆ්‍රී දෙන්නේ නැහැ. ඒක නොමිලේ ගන්න පුළුවන් දෙයක් නෙමෙයි. නමුත් ලංකාවේ නර්සින් වල එච්චර ෆැසිලිටිස් දෙනවා. කවුරු හරි කිව්වොත් පඩි වැඩි ලංකාවට වඩා අනිත් රටවල් වල කියලා සාමාන්‍යයෙන් ලංකාවේ අනිත් ජොබ්ස් වල ගත්තාම නර්සින් වල පඩි ඇත්තටම හොඳයි. ඒ කියන්නේ ඔයාලට හිතන්න පුළුවන් ගොඩාක් පේෂන්ස්ලා ඉන්නවා අපිට පේෂන්ස්ලා බලන්න තියෙන ප්‍රමාණය වැඩි කියලා. නමුත් ඒ වගේම තමයි නර්සස්ලා දෙන කෙයා එකත් ගොඩක් ලිමිට්. ඒ කියන්නේ මේ රටවල් වල නර්සින් කියන්නේ ඕකනේ. මේකට වඩා ගොඩාක් දේවල් තව පේෂන්ස්ලාගේ කෙයා එක පැත්තෙන් දෙනවා. ඇත්තම කතාව ගත්තොත් දෙපැත්තම කතා කරොත් ඇත්තටම ලංකාවේ නර්සස්ලට තව කරන්න පුළුවන් තව ගොඩාක් දේවල් තියෙනවා. මොකද අපි හිතමු පේෂන්ස්ලා කොච්චර හිටියත් ඔයාට තියෙන වර්ක් ලෝඩ් එක කොච්චර වැඩි වුණත් ඔයාට hina වෙන්න ලොකු වෙලාවක් අවශ්‍ය නැහැ. ඔයාට කතා කරන්න ලොකු වෙලාවක් අවශ්‍ය නැහැ. ඔයා රවාගෙන කතා කරන දේම hina වෙලා කතා කරොත් අරයට යන අයිඩියා එක ඉමේජ් එක කොච්චර වෙනස් වෙනවද? නමුත් මම අවාසනාවකට දැකපු අවුරුදු 16ක් තිස්සේ ලංකාවේ හොස්පිටල් 4ක නර්සින් කරපු මම දැකපු මට තියෙන එක්ස්පීරියන්ස් එක අනුව ලංකාවේ නර්සස්ලා hina වෙන්න දන්නේ නැහැ. hina වෙලා කතා කරන්න දන්නේ නැහැ. කෙනෙක්ගේ හිත සතුටු වෙන විදියට කතා කරන්න දන්නේ නැහැ. සමහර ලෙඩුන්ට බෙහෙත්ම නෙමෙයි අවශ්‍ය. උදාහරණ උපහරණ මහා ලොකු ට්‍රීට්මන්ට් අවශ්‍ය නැහැ. සමහරලාට ඒගොල්ලන්ට චූටි hinaවක් චූටි කතාවකින් ඒගොල්ලන් ගොඩාක් දේවල් විසඳන්න පුළුවන්. නමුත් ඒක ඇත්තටම අඩුපාඩුවක් ඒක ගොඩක් තැන්වල දකින්න නැහැ. ඉතින් අර හොඳ සිස්ටම් එකකට ගොඩාක් rules and regulations වල වැඩ කරන කෙනෙකුට ලංකාවේ ෆෝන් එක යූස් කරනකොට ෆෝන් එකෙන් ගේම් ගහද්දි පේෂන්ස්ලාත් එක්ක අර විදියට කතා කරනවා දකිද්දි එයාට ඒ නර්සින් සම්බන්ධව දැනෙච්ච දේ අනිවාර්යෙන්ම 100%ක්ම ඇත්ත. ඒක මොකද අපිටත් දැනලා තියෙනවා. මොකද මටත් අනන්තවත් හිතලා තියෙනවා මම ලංකාවේ නර්සින් කරාට ඇත්තටම අපි කරේ නර්සින් නෙමෙයි නේද කියන එක. මොකද මේ රටවල් වල රෝගියාගේ පැත්තෙන් කොයි තරම් ඒ කියන්නේ එයාට රිදෙන්නේ නැති වෙන මානසිකව එයාගේ ෆැමිලි එකේ කට්ටියට කොයි තරම් එයාලගේ පැත්තෙන් එයාලට කොච්චර සහනයක් වෙන විදියට ස්ටාෆ් එක කොච්චර ස්ට්‍රෙස් එකක් තිබුණා කොච්චර මොන වර්ක් ලෝඩ් එකක් තිබුණත් එයාලා ගානට ලස්සනට අරගොල්ලම මැනේජ් කරනවා. මොකද ඒක සිස්ටම් එකේම මම කියවනේ අර CCTV දාලා ඔබ්සර්ව් කරලා ගොඩාක් rules and regulations වල protocol වලින් එයාලව හරි ට්‍රැක් එකට දාලා හරි නර්සින් කෙයා එක හරි කෙයා patients කෙයා එක හරියට දෙන විදියට හදලා තියෙන්නේ අනිත් රටවල් වල සෞඛ්‍ය. නමුත් අවාසනාවට ලංකාවේ ඒ තත්ත්වය නැහැ. අපිට මට හිතෙන විදියට නම් ලංකාවේ ඒ වගේ සෞඛ්‍ය තත්ත්වයක් කවදාවත් හැදෙයිද කියන්නත් බෑ. මොකද අපි ඇත්තටම අපිට සීනියර්ස්ලා කරපු දේ තමයි අපි දැකලා තියෙන්නේ. අපි කරන දේ තමයි අපේ ජූනියර්ස්ලා දකින්නේ. නමුත් අර දිගට ගලාගෙන යන මිසක් මේක වෙනසක් වෙන තැනක් වෙනසක් rules වලින් හෝ නැත්නම් සිස්ටම් වලින් හෝ එහෙම නැත්නම් NTS වලින් හෝ මේ තත්ත්වයන් වෙනස් වෙන්නේ නැහැ. ඔයාලට පුළුවන් මේ ඔය දාපු වීඩියෝ එකත් එක්ක කට්ටියට බනින්න අපි කොරෝනා කාලේ කරේ මෙහෙමයි අපිට මෙච්චර වර්ක් ලෝඩ් එකක් තියෙනවා මෙච්චර පඩි අඩුයි කියලා ඔයාලට එක්ස්කියුසස් එකක් දෙන්න පුළුවන්. ඇත්තටම හැබැයි අපි නර්සින් ගැන කතා කරොත් අපි ලෝකයේ නර්සින් එක කතා කරොත් අපේ ලංකාවේ නර්සින් ඉන්නේ ගොඩක් පස්සෙන්. ඇත්තට මේක ඇත්ත. මොකද මම අර කිව්වා වගේ අපි වර්ක් ලෝඩ් එක වැඩි අපි ඩියුටි වැඩිපුර කරාට ඇත්තටම අපිට වැඩිපුර ගෙවනවනේ. ඉතින් OT වලට ගෙවනවනේ. අපි OT වලට නිකන් ඉන්නේ නැහැනේ නේ. අපිට ඒ කියන්නේ අපි නොමිලේ සේවයක් සපයන්නේ නැහැනේ. අපිට ඒවට සල්ලි හම්බ වෙනවනේ. ඉතින් ඒ වගේම තමයි ෆෝන් එක යූස් කරන්න ගේම් ගහන්න තත්ත්වයට යන්න බෑනේ තමන් රාජකාරියක් කරන අවස්ථාවකනේ. ඉතින් ඒව දැක්කහම මිනිස්සු විවේචනය කරනවා. ඉතින් ඒව කරන නිසානේ මිනිස්සු සමාජයේ ওই තරම් නර්සින් වලට ওই තරම් විවේචනයන් ලක් වෙලා තියෙන්නේ. හැබැයි අපිට තාමත් කාලය ඉතුරු වෙලා තියෙනවා ලංකාවේ නර්සින් මීට වඩා ලස්සන තැනකට ගේන්න. ලෝකයේ අර වගේ වීඩියෝ එකකින් ලෝකයට නර්සින් සම්බන්ධව ලංකාවේ නර්සින් ඒ වගේ අනේක දැක්කහම දුකයි ඇත්තටම. නමුත් මම කියනවා 100% මෙයා කිව්වේ නිවැරදි කරුණු වී යුතුයි කියන එක. සහ ඉතින් ලංකාවේ නර්ස් කෙනෙක් විදියට නර්සින් පේජ් එකක් කරපු මම අද නර්සින් වල විවේචනය කරනකොට ඔව් මමත් ඒ තැන ඉන්නේ. මමත් ඉතින් දැකපු අඩුපාඩු නිසා තමයි කැමති නම් ඉතින් ඔයාලා මට බනින්න. හැබැයි මේක තමයි තිත්ත ඇත්ත. පුළුවන් නම් වෙනස් වෙන්න. thank you හැමෝටම වීඩියෝ එක බලන්න. bye bye.